හමුදා ආරම්භ කරන ලද නව ප්‍රතිප්‍රහාරයෙන් නොතකා රුසියානු හමුදා ඉදිරිපෙළ කොටස් කිහිපයකින් ඉදිරියට ගමන් කර ඇතැයි ඩීප් ස්ටේට් වාර්තා කර තිබෙනවා. ඒ අනුව යුක්රේනයේ සැපරෝසියා හා ඩොනෙට්ස්ක් කලාපයේ ස්ථාන කිහිපයකින් රුසියානු හමුදා නව ජයග්‍රහණ වාර්තා කර ඇතැයි අනාවරණය කරා. සැපරෝසියා ඔබ්ලාස්ටි නොවිනිකා ගම්මානය සහ ඩොනෙට්ස්ක් ඔබ්ලාස්ටි ටොරෙට්ස්ක්ගේ ගම්මානය මෙන්ම පොක්රොව්ස්ක් නගරයේ රුසියානු ප්‍රහාර සාර්ථකව ඇතැයි ද හෙළි කර තිබෙනවා. ටොම්හාවුක් මිසයිල් පිළිබඳ යුක්රේන අපේක්ෂා බිඳවැටීමෙන් පසු රුසියානු හමුදා වඩාත් ධෛර්යමත්ව මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ. මේ අතර යුක්රේනයේ සහ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සැපරෝසියා න්‍යෂ්ටික බලාගාරයට අඛණ්ඩව විදුලිය අහිමි වී තිබෙනවා. බලාගාරය හදිසි ඩීසල් උත්පාදන යන්ත්‍ර මත ක්‍රියාත්මක වන අතර එමගින් ප්‍රතික්‍රියාකාරක සිසු කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට බලාගාරයට බලය සපයමින් නැතැයි හෙළි කර තිබෙනවා. පැය 72කට වඩා විදුලිය අහිමි වන්නේ නම් න්‍යෂ්ටික අවදානමක් මතුවිය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් හෝ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝවට යුරෝපා රටවලට ඇතුළු වීමට තහනමක් නොමැති බව යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා. කොමිසමේ විදේශ කටයුතු හා ආරක්ෂා පිළිබඳ ප්‍රකාශිකා ඇනිටා හීපර් සඳහන් කළේ හංගේරියාවේ අගනුවර බුඩාපෙස්ට්හිදී ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීම සඳහා රුසියානු ජනාධිපතිට සම්බාධක මගින් බාධාවක් මතු නොවන බවයි.